අද අපි කරන්නේ වැගන්ආර් බැටරි කෑෂ් එකක් ඉවත් කරන විදිය. මේ තියෙන්නේ වැගන්ආර් බැටරියේ අපි බෝඩ් එක ගලවගෙන මෙතෙන්ට අරන් තියෙන්නේ. මේ තමයි වැගන්ආර් බැටරියේ බෝඩ් එක. මේ පරණ එකක් අරගෙන තියෙන්නේ මේ ලෙසන් එකට අවශ්‍ය විදියට. එතකොට මේක වෙල්ඩින් ලයින් එකට සම්බන්ධ කරලා iPlug එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට සර්කිට් එක පරිපතේ iPlug එක හරහා අපි software එකට කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් software එක හරහා තමයි iPlug software එක හරහා තමයි මේ බැටරි කෑෂ් එක ඉවත් කරන්න වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කරන්නේ iPlug software එකේ MCU මේ තියෙන්නේ MCU එක ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාම එනවා NEC 850. ඊපස්සේ ඒක ක්ලික් කරා. ඊට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ අපි V850යි 78K security view කියන එක IPR කියන එක මෙන්න මේක අපි තෝරගන්නවා. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා වින්ඩෝ එකක්. මේ තියෙන්නේ මෙන්න මෙතන යටම තියෙනවා RAID security info. අපි ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේක තමයි ඒකේ අවශ්‍ය නම්බර් එක. අපි මේක ෆොටෝ එකක් ගහලා තියාගන්න ඕනේ. නැත්නම් මේ නම්බර් එක හොයාගන්නකොට අපහු නැත්නම් ලියා ගන්න හරි වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ V850යි ESF වැඩි කිරීම 3 කියන මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ එතකොට අපිට නෝ මේ එරර් එකට අදාළ නම්බර් එක හොයාගන්න පුළුවන්. මෙතන UPD 70F 3376 මෙතනින් සොයාගන්න. මේ තියෙන මේක සොයාගත්තා. ඊට පස්සේ ඒක ක්ලික් කරා. ක්ලික් කරාම එනවා වින්ඩෝ එකක්. මේකේ තියෙනවා code flash data flash දෙක. මේක විශේෂයෙන්ම අපි කරන්නේ data flash එක විතරයි. මේ තියෙන්නේ අපි ඒක ක්ලික් කරමු. හරි. ඊට පස්සේ අපි මේ වින්ඩෝ එකේ data flash data ටික තමයි ආවේ. ඊට පස්සේ මේ මෙතන අපි මේක වෙනස් කරගන්න ඕනේ. data flash only කියලා with ටික එක අයින් කරගන්න ඕනේ. හරිද?